දැන් අපි කතා කරන්නේ 2035 SFT පාස් පේපර් එකේ 44 වෙනි MCQ එක. MCQ එක කියලා තියෙන්නේ ලිඳේ තියෙන ජලය කිලෝග්‍රෑම් 1000 ඊට වඩා මීටර් 15ක් උස තියෙන ටැංකියකට ඇරලා යන්න ඕන අවම ශක්තිය කීයද. අපි මෙන්න මේ වගේ සූත්‍රයක් ඉගෙන ගන්න තියෙනවා. අපිට මේ තියෙන දත්ත ටික මේකට දාලා අපි බලමු කොහොමද දානවන්නේ කියලා. මෙතන තියෙන්නේ මේ තියෙන ජලය කිලෝග්‍රෑම් 1000ම තප්පරයකදී මෙතෙන්ට අරන් ගියොත් අවශ්‍ය වන ශක්තිය. අපිට මෙතන උත්තර විදියට තියෙන්නේ කිලෝවොට් පැයවලින්. එතකොට තප්පර 3600 මේ ශක්තිය සමානව බෙදලා යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් අපිට හම්බ වෙනවා. මෙන්න මේක සුළු කරාම ඊට පස්සේ අපිට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. එන්න මේ වගේ උත්තරයක් ඊට පස්සේ අපිට එනවා. අපිට පේපරේ උත්තර තියෙන්නේ කිලෝවොට් පැය විදිහට. එතකොට මේ වොට් පැය කියන එක කිලෝවොට් පැය විදිහට මාරු කරන්න ඕනේ. එතකොට දශම ස්ථාන 3ක් මෙහෙට අරන් ගියයි. ඊට පස්සේ කිලෝවොට් පැය වලට මාරු කරාම මෙන්න මේ වගේ උත්තරයක් තමයි එන්නේ. මේක අපිට ලේසියෙන්ම ආසන්න දශම ස්ථානවලට රටා ගන්න පුළුවන්. අන්තිමට මෙන්න මේ වගේ උත්තරයක් එනවා.